සුබ දවසක් කියලා කියනවා. ගොඩක් දෙනාට පුංචි ගැටලුවක් ඇවිල්ලා තිනවා. ගොඩක් කට්ටිය කතා කරලා විවිධ ප්‍රශ්න අහනවා. ඉතින් මේ ප්‍රශ්න වලට පුංචි සරල උත්තරයක් කියන්න. මේ ෂොප් එකට එන අයට කියන්න තියෙන්නේ ඇත්තටම මගේ මේ ෂොප් එක පුංචි ෂොප් එකක්. ඒ එකක් මේ පුංචි ෂොප් එකේ ගොඩක් ලොකු බඩු නැහැ. ඒ කියන්නේ ඔයගොල්ලෝ හිතනවා මේක ලක්සරි ෂොප් එකක් කියලා. මේක ලක්සරි ෂොප් එකක් නෙමෙයි. මේක තාමත් පුංචි ආයතනයක්. ඉතින් මේ ෂොප් එකේ ඔයගලන්ට මිලට ගන්න මොන හරි දේවල් තියෙනවා නම් අර ලක්සරි ෂොප් එකේ තියෙන අයිටම් ටිකම තමයි අපි ගාවත් තියෙන්නේ කියන එක තමයි මට කියන්න තියෙන්නේ. ඒ තමයි මගේ පළවෙනි කාර්යය. මොකද ඒවල වෙනසක් නෑ. මෙතන තියෙන්නේ ඔයගලන්ට මිලට ගන්න ලක්සරි ෂොප් වල තියෙන අයිටම්ම තමයි. මොකද ඒකේ අපි අර ඩිස්ප්ලේ දාලා ලස්සනට තියෙන ඒවා නෙමෙයි. ඉතින් මේවා එකම අයිටම් ටික තමයි තියෙන්නේ. ඉතින් මොකද ඒක තේරුම් ගන්න මම ගොඩාක් වීඩියෝ අරන් ඇවිල්ලා තියෙනවා. මොකද ඒක තේරුම් කරන්න සමහර අය තේරුම් ගන්නවා, සමහර අය ඒකට හරි තේරුමක් නැහැ. ඉතින් ඒකට මට ගොඩක් දෙනාට කරන්න මට ඒකට කියන්න දෙයක් නැහැ. ඉතින් ඒ තමයි පළවෙනි කාරණේ. ඊට පස්සේ දෙවෙනි කාරණේ දැන් මේ ළඟදී කියන්නේ ඊයේ කියන්නේ හරියටම 21 වෙනිදා එක පුද්ගලයෙක් කතා කරනවා. කතා කරලා මට පොඩි වොනින් එකක් දෙනවා. ඉතින් ඒගොල්ලෝ කියන කතන්දරේ ඒගොල්ලන්ට මෙහෙමයි. ඇත්තටම මම මේ එයාට කියන්න කැමතියි. එයා ගැන මම තොරතුරු තියෙනවා. මොකද මට දවස ගානේ මුල් වගේ තොරතුරු ලැබෙනවා මුලන්දිනෙකින්. ඉතින් මට ගොඩක් දෙනා කතා කරනවා. ඉතින් විවිධ දේවල් වලට කතා කරලා විවිධ කතන්දර කියනවා. ඉතින් මේ කතා කරන අයට කියන්න තියෙන සරලම දේ තමයි අර ඔයගොල්ලෝ මේ ළඟදී දවස්වල යන නිවුස් එකක් යන්නේ නිවුස් එකක් යනවා නේද? පියුමි හංසමාලි සම්බන්ධයෙන්. පියුමි හංසමාලි රුපියල් 2000ට ක්‍රීම් වගේක් අරගෙන රුපියල් 28000ට අලෙවි කරයි කියලා. ඉතින් මට සරලව කියන්න තියෙන්නේ මම රුපියල් 2000ට ගත්ත බඩුවක් 28000ට විකුණන මිනිස්සෙක් නෙමෙයි. ඒ තමයි මට කතා කරන අයට කියන්න තියෙන්නේ. මොකද මම රුපියල් 500ට ගන්න එකත් රුපියල් 28000ට විකුණන්නෙත් නෑ. රුපියල් 200ට 300ට ගන්න එක රුපියල් 600ට විකුණන වෙරෙන්න මම ලොකු දේවල් ලොකු මිලකට අලෙවි කරන පුද්ගලයෙක් නෙමෙයි. මොකද ඒ කියන කතා කර පුද්ගලයාට මම නම කියන්නේ. හැබැයි එයා ආයි මට කතා කරන්නේ නැති වෙයි කියලා හිතනවා. මොකද මට ගොඩක් දෙනා වගේ කතා කරා. මම ඒ සම්බන්ධ වෙච්චර ලොකු දෙයක් හිතන්න යන්නේ නැහැ. මොකද එයා දැන් නම් ෆෝන් එක මේව කරන්නේ. මට ඕන මේ ෆෝන් නම්බර් එක දාන්න පුළුවන්. මොකද්ද ඒ මොකක්ද අර මගනන් කෙලින් කතා කරගන්නවත් බැරුණා ඒ සම්බන්ධයෙන්. ඉතින් මේක මම සරලව ඔයාලට කිව්වේ ඒකයි. අර මම ඇවිල්ලා රුපියල් 1500 ගත්ත එකක් රුපියල් 28000කට විකුණන මිනිසෙක් නෙමෙයි. ඒක තමයි මට සරලව කියන්න තියෙන්නේ මට කතා කරන අයට. මොකද ඔයගොල්ලෝ හිතනවා නම් මම ගාවන්නේ කස්ටමර්ස්ලට මම කාටවත් මම කියලා නැහැ කවදාකවත් මේ එකක්වත් මගෙන් ගන්න කියලා. මොකද මම මේවා තව තුන්වෙනි කාරණේ තමයි මම මේවා ලංකාවට ගෙන්නන ඒවා නෙමෙයි. ඒ එකක්. මොකද මේවා මම ලංකාවට ගේන ඒවා නෙමෙයි. මං කොහෙවත් ඒක කියලා නෑ. හැබැයි මම මේවා මිලට ගන්නේ කෑෂ් වලට. ඒ ගන්න අයගෙන් මම මගේ මිල එක්ක මම විකුණන එක කරන්නේ. මොකද මම මේක මට ලැබෙන ගානේ මගේ ලාභයක් තියාගෙන සුළු ලාභයක් තියාගෙන අලෙවි කරන එක විතරයි කරන්නේ. ඔන්න ඕක තමයි මගේ ව්‍යාපාරේ වෙනස. ඉතින් මට ඒක අනිත් අයට කියන්න තේරෙන්නේ නැහැ. ඒකේ වෙනස. මොකද ඕගොල්ලෝ හොයන ලක්සරි ෂොප් එකක් නන් නෙමෙයි. හැබැයි මේ ලක්සරි ෂොප් එකක් නොවුනට ඒ ලක්සරි ෂොප් එක ඇතුළේ තියෙන සියලුම බඩු තියෙනවා. මට අර එක ආයතන වලින් කතා කරන අයට කියන්න තියෙන්නේ මම රුපියල් 2000ට අරගෙන 28000ට විකුණන කෙනෙක් නෙමෙයි. මමට 2000ට හම්බුනොත් මම ඒක 2500ට 3000ට විකුණනවා හැරෙන්න. ඒක තමයි මට ඒ අයට කියන්න තියෙන්නේ. එහෙනම් සුබ දවසක්.